ඉතින් සඳවත යන්න හිමිහිට මං දුරක යනවා අද යම මාත් එක්ක මගේ හොස්ටල් එකට. ටික නිවාඩුවකට පස්සේ තමයි මං ආය හොස්ටල් එකට යන්නේ. ස්ලාක් නිවාඩුවත් එක්කම අපිට ස්ටඩි ලීව් එකක් හම්බුණා. ඒ නිසා මාසෙකට වඩා ගෙදර තමයි හිටියේ. එක්සෑම් පටන් ගන්න දවස් 2කට කලින් මම හොස්ටල් එකට ගියා. ඕන කරන බඩු ඔක්කොම ලෑස්ති කරලා උදෙන්ම යන්න පිටත් වුණා. ඉතින් සඳවත යන්න හිමිහිට මං දුරක යනවා නුවරට ගිහින් වවුනියා බස් එකේ තමයි මං ගියේ. බස් එකේ හොඳ නිින්දක් දාලා නැගිටිනකොටත් මිහින්තලේ ලං වෙලා. බෑග් එක ලොකු නිසා අමාරුවෙන් බස් එකෙන් බැහැලා හොස්ටල් එකට ආවා. ඉතින් සඳවත යන්න හිමිහිට මං දුරක යනවා අපිට අලුත් රූම් එකක් තමයි හම්බුනේ. රූම් එකේ යාළුවෙක් කලින් ඇවිත් හිටියා. මේ තමයි අපේ රූම් එක. අපිට පේන view එක තමයි මේ. ගෙදරින් ගෙන ආපු බඩු ඔක්කොමයි තියලා ගියපු බඩු ඔක්කොමයි අස් කරගත්තා. ඉතින් සඳවත යන්න හිමිහිට මං දුරක යනවා අඳුරු කොටියක තනි රකින්නට පඳුරු නදී යනවා ගෙදරින් ගෙන ආපු බත් එකත් කට්ටියත් එක්කම කෑවා. වොෂ් එකක් දාලා ටිකක් නිදාගෙන හවස් වෙලා අපි කටුසෑය ගියා. ඊතර රෑ වෙනකම් ඉඳලා රෑට කෑමත් අරගෙන හොස්ටල් එකට ආවා. ඊළඟ දවසේ උදේම ඇඩ්මිෂන් එක ගන්න ෆැකල්ටියට ගියා. ඇඩ්මිෂන් එකත් අරගෙන ඩිපාර්ට්මන්ට් එකෙන් සයින් කරගෙන ඇවිත් පාඩම් කරන්න පටන් ගත්තා. එක්සෑම් පටන් අරගෙන තිබුණත් ලෝන් වීකෙන්ඩ් එකේ අපි මෝඩ තරිඳු ෆිල්ම් එක බලන්නත් ගියා. එක්සෑම් කැප් එකේ කියවන ලයිබ්‍රරි එකෙන් නාවල් දෙකකුත් මම ගත්තා. අපි යාළුවෙක්ගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කරා. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ මේ විදිහට කැම්පස් එකේ දවස් කීපයක් ගෙවිලා ගියා. එක්සෑම් ඉවරටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.